නවවසරේ ඉරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉරි ඉතිරේවා නවවසරේ ඉරි ඉතිරේවා නවවසරේ දුක් දුම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්න මතු කරමින් මල්හිනා දුක් දුම්නස නැති වුණා නව වසරක් එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්න මතු කරමින් මල්හිනා සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉරි ඉතිරේවා නව වසරේ ඉරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉරි ඉතිරේවා නවවසරේ ඉරි ඉතිරේවා නවවසරේ පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමවි උපන් බිමේ කිරිතිරි ගොඩ මඩු සරුසාරවි පත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමවි උපන් බිමේ කිරිතිරි ගොඩ මඩ සරුසාරවි සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉරි ඉතිරේවා නවවසරේ ඉරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ සාමයේ ගීතයේ රැවුනගී දස අතේ ඉරි ඉතිරේවා නවවසරේ ඉරි ඉතිරේවා නවවසරේ පාසලේ නියෝජිත විදුහල්පතිට පොඩි ආරාධනාවක් කරනවා. ඒ තමයි අප පාසලේ පන්සල් යාම ඒ වගේම චාරිත්‍ර සිදු කිරීම ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරන්න නියෝජිත විදුහල්පතිතුමියට ආරාධනා කරනවා. ස්තුතියි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ නොනගතය තුල අපි සාමාන්‍යයෙන් ඉෂ්ට කරන චාරිත්‍රයක්. නොනගතය කියන්නේ නැකතක් නැති වෙලාව. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන අතර තමයි නොනගතය කියන්නේ. කිසිම සුබ කටයුත්තක් නොයෙදෙන වෙලාවේ අපි ආගමික කටයුතු වල නියැලෙනවා. මම ආරාධනා කරනවා අපේ සිඟිති දූ පුතුන් කීප දෙනෙකුට පන්සල් යාමේ චාරිත්‍රය මේ වෙලාවේ ඉෂ්ට කරන්න කියලා. අපේ දරුවන් දැන් පන්සල් යනවා. ස්තුතියි මැඩම්. ඔන්න ඉතින් අපි පන්සල් යන්නයි චාරිත්‍ර සිදු කරන්නයි තමයි ලෑස්තිය. As we celebrate the Singhams, gratitude and new beginnings, one of the most meaningful traditions during our Aurudu is visiting the temple. Families gather at the temple to offer prayers, seek blessings and perform religious rituals to welcome the new year with peace and prosperity. It is a time for reflection, showing gratitude and seeking guidance for the year ahead. Each of these rituals remind us of the values of respect, gratitude and harmony, key aspects of our culture that we should always cherish. ඔන්න දෙල් කඳ
වැඩකට ලෑස්ති වෙලා ඉන්නවා. මොකක්ද අපේ වැඩේ? එරබදු මලින් තේච්ච මේ අවුරුද්දේ අපේ නහීල මලිල ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නවා. ලස්සන එරබදු මලින් පිරිච්ච අවුරුද්දක අසිරිය පෙන්වීමට. ඉතින් අපි ආරාධනා කරනවා අපේ චූටි නංගිලා මල්ලිලට මෙතනට ඇවිල්ලා ඒ නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා.
Dimitri. Osi. Yes, ladies and gentlemen. අපි කියමු ඒ කුමරියට අපිට රොටරි ජාත්‍යන්තර පාසලේ අවුරුදු කුමරියව තෝරලා දෙන්න කියලා. ආසයි මේව දැක්කාම මේ පොඩි පැටවු ටික හරි සන්තෝෂයෙන් ඉන්නවා, සමහර අය බය වෙලා ඉන්නවා. දේශි නෑ හැබැයි මම හිතන්නේ මේ අවුරුදු කුමරා කුමරිය තෝරගන්නවා කියන එක දේශි නෑ. මොකද සාල පිරිසක් ඉන්නවා ඔක්කොම එක හා සමානයි මට නම්. ඉතින් අපි කොහොමද කරන්නේ මේ වැඩේ? අවුරුදු කුමරා කුමරිය බැලුවාම ඔක්කොම කුමරා කුමරිය ටික ඔක්කොම ලස්සනයි. සමහර අය කම්මැලි කමෙලුත් ඉන්නවා. ඉතින් මේ අපි ඉතින් කොහොමද තෝරනවද? නැත්නම් අපි මේ ඔක්කොටම කුමරා කුමරිය තෑග්ග දෙමුද? මම හිතන්නේ මහින්ද මහත්මයා අපි ඔක්කොම මේ අවුරුදු කුමරියෝමයි, අවුරුදු කුමාරවරුමයි. ඉතින් මේකේ වෙනසක් අපිට කරන්න බෑ. හැම දරුවෙක්ම ලස්සනයි, හැම දරුවෙක්ම පුදුමත් විදියට ඉන්නවා. අපි ඔයාලා ඔක්කොටම අවුරුදු කුමරියෝ කියනවා, අවුරුදු කුමරිය කියලා. අපි දැන් මහින්ද මහත්මයා ඇවිල්ලා ඔයාලට තෑගි දෙයි ඒ වෙනුවෙන්. අපි ඉදිරියට එන්නම් දැන්.
one of the most exciting and heartwarming events of our Aurudu festival is the selection of our own Singiti Aurudu Kumariya and Singiti Aurudu Kumariya. YouTube pun dapat saya hari. අපේ සිංගිති අවුරුදු කුමරියන් තෝරන්න අමාරුයි කියලා තමයි අපේ ප්‍රධාන ආරාධිත අමුත්ත කියන්නේ. ඒ අනුව සියලුම කුමර කුමරියන් අභිෂේක ගන්වන සුන්දර අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. අපේ චූටි සිංගිති පැටව සමහර අය හැම දෙනාම අභිෂේක ගන්වන අවස්ථාව තමයි මේ ඔබ සියලු දෙනාම දකින්නේ. බලන්නකෝ අනේ අපි කුංචි සිංගිති අවුරුදු කුමරා කුමරිය තෝරන්න බැරි තරමට හැදකාර දඟකාර වැට්ටෝ ඉන්නවා. කවුද තේරෙන්නේ කියලා. බලන්නකෝගේ ශාඛාවන් දෙකේම නංගිලා මල්ලිලා හරි ලස්සන ලෑස්තිලා ඉනවා. දැන්ටම තේරීගෙන ඉන්නේ. බලන්නකෝගේ කුමරි ළමයිගේ ලස්සන. එයාලා ඉන්නවල දැක්කේ මොකක්ද දාලා ලස්සන රෝසමල ආරස්සන මාලිලා ටික එක දෙක තුන ඒ වගේ ආනතෝර පිබුරණක් ගම නංගිලා මල්ලිලා ඔයගොල්ලන් බැලුම එක පිඹුවාට පස්සේ බැලුම පිපිරෙනවානේ. අන්න එතකොට දුවගෙන අපේ පොඩ්ඩ පුම්බලා ඔක කුකුරගෙන ඉස්සරහට වෙන්න ඕන. මේ බැලුම් නංගිලා මල්ලිලා නම්
pictures after engaging in the game of the balloon bursting. Get ready for some fun and excitement as දුවගෙන ඉන්න ඕනේ. එන්න නෝලි එන්න. අපේ පළවෙනි ස්ථානයේ ඉන්න තමයි හොයන්නේ දැන්. බලමු කවුද දෙවෙනි ස්ථානයේ ඉන්නේ කියලා. ඔන්න අපේ චූටි නැන්දි කෙනෙක් තමයි දෙවෙනි ස්ථානයට නම් ආවේ. ඒ නන්දිගේ නම හමු. ඔයාගේ නම මොකක්ද? ඔන්න තුන්වෙනි ස්ථානයට තව අපි පුංචි නංගි කෙනෙක්. දැන් යාලා පුම්බන ගමන් තමයි ඉන්නේ. අපි බලමු කවුද මුලින්ම පුම්බන්නේ කියලා. ඉබ්බුවට විතරක් නම් මදි. පුරවන්නත් ඕනේ. ඔව් අපිට පළවෙනි ස්ථානය දැන් ඉවරයි. ඔව් අපිට දැන් දෙවෙනි ස්ථානයට හම් වෙලා තියෙනවා චූටි නංගි කෙනෙක්ගෙන්. අපි බලමු කවුරු තුන්වෙනි ස්ථානයට ජය චූටි නංගි වගේ නම මොකද්ද? තිසේනි. තුන්වෙනි දෙවෙනි ස්ථානයේ තිසේනි. අපේ තුන්වෙනි දෙවෙනි ස්ථානයක් නම් අපිට හොයාගන්න හම්බුන්නේ නැහැ. මේ ස්ථානයේ හතරවෙනි ස්ථානයේ පස්සේ මල්ලි කෙනෙක් නම් වැටුණා. කමක් නෑ මල්ලි වැඩි නෑ හදිස්සිය. මල්ලි කෙනෙක්වත් එනවා. අපිට ඉක්මන් කරලා බොන්න. ඊළඟට අපේ නුගේගොඩ ශාඛාවේ චූටිම චූටි ළමයි ලෑස්ති වෙලා ඉන්නවා බීමේ තරඟෙට බීනා. මල්ල බීමෙන් රස කර කර බොනවා කියන්නේ. ඔව්. සඳ මඩලේ පාළු වීමිනා. තියෙනවා. එයක් ඉක්මනට විව්වා. සින්ඩි තමයි ප්‍රථම ස්ථානය අරගෙන තියෙන්නේ. කවුරු ප්‍රථම ජයග්‍රාහකයෝ තමයි. ඔව් ඔන්න තව නංගි කෙනෙක් කෙනෙක් පිටුරියම තරගේ නුගේගොඩ ශාඛාවේ ප්‍රථම ස්ථානය. ඊළඟට අපිට අපේ මේ පුංචි නංගිලා මල්ලි දිනිසිය
යාළුවෝ පුවක්පත් තියන් අදින අතරේ අපිට මේ 2යි 1යි අම්මෝයි කට්ටිය වැටෙනවා කට්ටිය පිළි වැටෙනවා නැගිට තමා මෙතනට එන්නේ තමා අපිට බලන්න ඉස්සරහ වෙන පුංචි නංගියෙකුයි මල්ලියෙකුයි අමාරුවෙන් හරි අදිනවා. ඔන්න මට පේනවා දැන් ඉස්සරහට මල්ලිලා දෙන්නෙක් එනවා. මම නම් හිතන්නේ ඒගොල්ලෝ තමයි පළවෙනි ස්ථානය. අපි බලමුකෝ. ඔව් එයාලා තමයි පළවෙනි ස්ථානය. ඔන්න අපිට දෙවෙනි ස්ථානයත් හම්බුණා. මල්ලි
හරිම ලස්සන නැටුමක් මේ දැක්කේ. මටත් නැටුණා මේකට නම්. ඔව් ඒ තරම් ලස්සනයි. This moment is about blessings, unity and prosperity. And food symbolizes the contact. සිංහල ගෙදර අවුරුදු අවසන් වෙලා අපේ විදුහල්පතිතුමිය හා අධ්‍යක්ෂක මණ්ඩලය ඉන් අනතුරුව පිවිසෙන්නේ අපේ දෙමළ චාරිත්‍රානුකූලව පවත්වන ලබන ඒ දෙමළ පිළිගන්න ලබනවා අපේ හින්දු චාරිත්‍රානුකූලව ඒ වගේම අපේ ஒரு அங்கமாக எமது தமிழ் இல்லத்திற்கு வருகை தந்திருக்கும் எமது பாடசாலை அதிபர் திருமதி டாக்டர் ரேணுகா அவர்களையும் பிறகு விருந்தினர் அவர்களையும் சம்பிரதாய முறைப்படி வரவேற்கிறோம். பிறருக்கும் வருட பிறப்பு விசுவாசமாக அனைவருக்கும் சுப வருடமாக அமைய வாழ்கிறோம். ඒ වගේම අපේ ඉගෙන ලබන රොටරි පාසලේ මට අවුරුදු 14යි. මම 9 වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා රොටරි ජාත්‍යන්තර පාසලේ. මම ඉන්නේ 10 ශ්‍රේණියේ රොටරි ජාත්‍යන්තර පාසලේ. මට වයස අවුරුදු 14යි. මම 9 ශ්‍රේණියේ රොටරි ජාත්‍යන්තර පාසලේ ගණන් ලබන්නේ 10 ශ්‍රේණිය. වයස අවුරුදු 14යි. ඉගෙන ලබන්නේ රොටරි මගේ නම ජයමීතිය. මම ඉගෙනම ලබන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ. මට වයස 14යි. මගේ නම සිතුල් සිංහත්. ඉගෙනම ලබන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ. වයස 14යි. Bani roti ජාත්‍යන්තර පාසලේ grade 9. මගේ වයස 10යි. මම ඉගෙන ගන්නේ පාසලේ රොටරි ඉන්ටර්නැෂනල් ස්කූල්. මම grade 11 ඉගෙනනවා. Mansa, kami jumlah manusia sejarah. Maka wajah itu ada. Bagaimana Fitriya Pereira, mana jumlah dan sekolah seni roti jadian terbaik. Maka wajah itu pahala. Ayolah, mana jumlah Angelina Rasugama, mana jumlah banyak roti jadian terbaik. Maka itu dah. Ayolah, mana jumlah Tanzania, mana roti jadian terbaik. ආග්‍රහණ මගේ නම නිමිති ජයවිසරා. මම ඉගෙන ගන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ 11 ශ්‍රේණියේ. මට අවුරුදු 15යි. ආයුබෝවන්. මගේ නම මෙතුනි සනෝජා. මම ඉගෙන ලබන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ 9 ශ්‍රේණියේ. මගේ වයස අවුරුදු 14යි. ආයුබෝවන්. මගේ නම නෙතාලිෂානි ජයරත්න. මම ඉගෙන ලබන්නේ රොටරි ජාත්‍යන්තර පාසලේ 10 ශ්‍රේණියේ. මගේ වයස අවුරුදු 15යි. මෙහෙමයි අපි
ඒක ඊටමත් අපහසුයෙන් ගත්තු තීරණයක්. හැබැයි හරිම සුන්දර හිනාවක් ඒ වගේම ලස්සන පංච කල්යාණයක් හෙදී ආදරණීය චූටි දියණියක් තමයි මේ වෙලාවේ තෝරගෙන තිබෙන්නේ. හැබැයි අනිත් දරුවෝ ලස්සන නැහැ කියලා නෙවෙයි. හරිම ලස්සනයි. බොහෝම ලස්සනයි. අපේ මේ මල් කැකුළු වගේ මේ දරුවෝ ඒ වුණාට මේ වෙලාවේ තරගයක් නිසා එක දරුවෙක් තෝරා ගන්න ඕන නිසා අපි එක දියණියක් තෝරාගත්තා. නිම්සාරේ දියණිය තමයි 2025 රෝටරි ජාත්‍යන්තර පාසලේ රෝටරි ජාත්‍යන්තර පාසල කුමරුවන්ගෙනුත් අඩුවක් නැහැ. ඒ තරම්ම ලස්සන කුමරුවන් ටිකක් තමයි අපිට ඉන්නේ. මේ වෙලාවේ ලොකු තරගයක් දීලා කුමරෙක් තෝරගත්තා. අපි ඕගොල්ලෝ හිතන විදිහට සුදු පැත්තෙන්ද කුමරුව තෝරගෙන තියෙන්නේ කළු පැත්තෙන්ද? සුදු පැත්තෙන්. හරි. අපි බලමු අපේ මහේන්ද්‍ර පෙරේරා මැතිතුමන් ඉන්නවා. අවසන් ප්‍රතිඵලය ඔබ වෙත ගෙනෙනකම් අවුරුදු කුමරා ලෙස අභිෂේක කරන වෙලාවයි 2025 අවුරුදු කුමරා සහකවරිය ඔබ ඉදිරියේ ඉන්නවද? අනිත් හැමෝමත් හරිම ලස්සනයි. හරිම අමාරුයි තෝරන්න. ඒත් අපි ආදුවගේ ඊයේදී තමයි ආරාධනා කළා මෙතන ආවේ. අද ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් උදේ පැය දෙකකට හරි ඇවිල්ලා යන්නම් කියලා මම පොරොන්දුනා. අපේ ටීචර් පොරොන්දුනා. ඊට පස්සේ මගේ යාළුවට පොරොන්දුනා. ඉතින් ඒකින්ද මම ආවා. අද කාල වේලාව තිබුණා මේක ඉවර වෙනකම් මේ ඉඳලා මල වදයක් වෙලා යන්නේ ඇත්තටම. ඒක වෙන්න විදියක් නැහැ දැන් ආගන්න වෙන්න. හැබැයි ඉතින් කාර්ය මණ්ඩලයටත් විදුහල් ප්‍රතිනිධියටත් මේ හැමෝටම මම හිතන්නේ මම සුබ පතන්න ඕනේ අලුත් අවුරුද්දේ සුබ පතන්න ඕනේ ඊට වඩා මේ ධෛර්යමත්ව මේ කටයුත්ත කරගෙන යන්න තව විශාල ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ වෙලා තියෙන මහන්සිය දැක්කහම මේ ඉන්න කුඩා දුවදරුවෝ කවදාද දවසක අනාගතයේට මගේ රටට දායාද කරන සම්පත්. ඉතින් මේගොල්ලෝ ලස්සනට හැදලා තියෙනවා. ලස්සනට ඩාන්සින් ටිකක් දැක්ක ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් කෙටි කලක් තුලදී පුරුදුනා කියලා මට විදුහල්පතිනේ කිව්වේ. දින කීපයකින් හැබැයි ඒ දින කීපය තුළ ඒ නැටුම් ටික ඉදිරිපත් කළා. ඇත්තටම හරිම විශිෂ්ටයි ඒක. ඒ මොකද මම නැටුම් කලාවට මේ රඟපෑමට ආසින්ද මට විශේෂයෙන් හිත ගියා. ඒකත් එක්ක පොඩි දුවදරුවන් පවා හරිම උනන්දුවකින් ආසාවකින් පළපුරුද්දක් ඇතුව ඒ නැටුම් කළා. ඉතින් ඒක ඇත්තටම අගය කළා රසවින්දා. ඉතින් ඒකින්ද විදුහල්පතිනියටත් කාර්ය මණ්ඩලයටත් බොහොම ස්තුතියි සහ විශාල ධෛර්යයක් ශක්තියක් ලැබේවා. දිගින් දිගටම හැම අවුරුද්දකම මේක ඊටාම සාර්ථකව තව මීටත් වඩා හොඳින් කරගෙන යන්න අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා. සුබ අලුත් අවුරුද්දක් හැමෝටම. බොහොම ස්තුතියි මේ අවස්ථාවේදී
මට තේරෙන්නේ ත්‍යාගය දිනා ගන්න ගෙදරින් හොඳටම පුරුදු වෙලා ඇවිල්ලා පළවන ස්ථානය ලබා ගන්නේ නුගේගොඩ ඉක්මනට කවනවා කයක කලක් ගන්නවා කලහනක් කවනවා තාචුච්චයි කරන්නේ නැහැ සමහරුන්ට මේකනත් අරක ජාතකණේ තෝරගන්න අමාරුයි දුවගෙන ගිහිල්ලා බිම වැටි බනිස් ගෙඩිය කනවා සමහරු නිදාගෙනත් බනිස් කනවා ඔව්ද බනිස් ගෙඩිය බිම දාගන්න කඩා ගන්න කන්න හරි ඒක හිතන්න බා කන්නකෝ අර කන්න රයිට් මට හොඳ කැමරා ජාලයක් ඉන්නවා මේ කියන්නේ හරි දන ගහගෙන බඩ ගහගෙන පොර කාගෙන කනවනේ හොඳ තරගයක් තියෙනවා බ්‍රාන්චස් එකේම දරුවෝ අපි බලමු හොඳට නේද හොඳ කැමරා ජෙක් කවුද ඉන්නේ කියලා අපේ රොටරි බක්මා හවුලේ කවුද මේ කැමරා ජෙක් බවටපත් වෙන්නේ ඔව් නුගේගොඩ පැත්තේ ඉක්මනටම කනවා පේනවා පුතේ කාලා ඉවරලා සම්පූර්ණයෙන්ම ඔයාලා අවසන් කරලා කට නේද පෙන්නලා තමයි යන්න ගිහිල්ලා බලන්න එතකොට මැඩම් අපිට අවසාන තීරණය ලබා දෙයි කවුද ඔව් නුගේගොඩ පැත්තේ තියුණු තරගයක් තියෙනවා ඒ වගේම දෙලකඳ පැත්තේ හොඳ ඉන්නවා කැමරා ජාල ටිකක් වැඩි අතාරින්න තිබුණාට පේන්නේ කාලා අවසන් වෙනකොට කට ඉගල්ලා පෙන්නන්න බලමු එහෙනම් කවුරු දෙවෙනියා වෙයිද කියලා ඌ අපිට දෙවෙනි ජයග්‍රාහකයෙකුත් හම් වෙලා තියෙනවා. සනෝ කිලින්ට ඩක්කන. ඔව් දෙවෙනි තරගයක් ඔයාලට පේනවා ඔව් බැරිම ඇද වැටෙනවා නැවතත් තරගය ඉතාමත්ම තියුණු තරගයක් අපේ දරුවන් දෙදෙනෙක් අතරේ ජයග්‍රහණය කරනවා. ඔව් ගෝලි කණීමේ තරගය. රොටරි අවුරුද්දානේද 3යි. හරි. පළමුවෙන්ම විතරය 2යි 3යි. හරි. සූදානම්. හොඳ තරගයක්. ඔව්. හරි. දැන් එකයි පොලිම හරි විදිහට නැහැ. මේ පැත්තේ පොලිම නැහැ. හැමෝම එක විදිහට ඉන්න ඕනේ. අනේ අම්මා බල්ලා අපේ පුතේ පෙත්තර ගන්න. පළවෙනි පිටේ 3යි. හරි. අපි අඩියයි 3යි. වම් පස්සේ හැම තිස්සෙම ඇදයි. 3යි.
කිරීම කරන්න අපේ ආවුටට බලන්න. බබාගේ හරි හොඳට ගන්න බලමු බබා කොහොමද කියලා. අම්මා ගැවුවද? අනේ මොකටද පුතේ ගැව්වේ? මොනවා කරලා නිසා? වැඩ කරේ නිසා. ඉතින් වැඩ කරන්න බෑ හොඳ කියලා ළමයි පුළාම. ඕක තමයි අම්මලා ආයෙත් ඔකෙත් මා ඉතිපත් කිරීම මොකද? සැලුන් එකක් දාන්න යන්නේ ආ. පොඩි හරි නැත්තම් මොකද කරන්නේ අපි ඉතින්? හයියෙන් කතා කරන්න හොඳේ නෑමිලි කට් එකක් ගන්න නේද? හරි හරි. නෑමිලි දාලා කට් එකක් ගන්න හදන්න. හරි බලමු මොනවද හැදෙන්නේ. නෑමිලි දාලා විලද? එහෙනම් ඊගාදස නෑමිලිය ගෙනාපු දවසක අපි හම් වෙන්න කොහොමද? හරි කට් එකක් ගාලා දෙන්න මිලමයි ස්තුතියි. අපි කියන්නේ ගමේ කොල්ලෝ කියන්නේ. සිල්වා හරි සිල්වර වලින් නැටුමක් ඉදිරිපත් කරනවා. හොඳයි හරි ඉදිරිපත් කරන්න. මම රාජකීය නෙමෙයි ගමේ කොල්ලෙක් නේ. හොඳයි. එතකොට අත්තරසන්නාලයන් ඉදිරිපත් කිරීම තමයි ආදින ජවාබියන් දෙන සහෝදරයන් අපේ දරුවා ඉදිරිපත් කිරීම තමයි. ලා 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 බොම්බියේ දුආවේ අනුනන්දියේ නැද්ද? අවුරුදු වැඩි දෙන්නේ නැහැ. අර කියන බලන්න ආගෙන පොඩ්ඩක් මොකද අපේ කට්ටිය බලාපොරොත්තු වෙනවා වගේ ඉදිරිපත් කිරීම. මම නෙමෙයි ඔයා කතා කරන්න පුතේ. බලමු ආගේ ඉදිරිපත් කිරීම කොහොමද කියලා. අයියෝ කතා කරන්න. කීයක් හරි දෙන්න. හරි කීයක් හරි දෙන්නකෝ. කියන්න බලන්න මොනවද කරන්න කියලා. මේ කියන හැටියට ගන්න බැරි හොඳට නොකා හිටියට. ඉතින් කාලක් නෑ මොකද මේ ට්‍රේන් එකම ගලවගෙන ඉරාගෙන මොකද දුකෙන්ද? හරි එනවා වටේ කියලා. මේ දවස්වල හොඳට තේරුම් ගන්න මාතර යනවා. තවතර කිලෝ කියලා ගන්නවයි. කිලෝ එකක් නම් බෑ මේ ආර්ථිකය වල දාන්න. තව හයියෙන් කතා කරන්න ඕනේ. ඇක්ටිං එකක් දාලා වෙනට තේදරු කරන විදිය අපිට ලස්සනට මොකද නම පන්තියම පරිවර නම මොකද්ද? රෙමලි. හරි පුතේ. ඉතින් මොකක්ද ආගේ ඉදිරිපත් කිරීම කියන බලන්න. ඉදිරිපත් කරන්න යන්නකො. හැමෝම පිස්සු කියලාද? හැබැයි ඉතින් පිස්ස කියන්නේ නැහැ කොට පිස්සු කියලා බලමු ඉතින් කොහොමද කියලා. හැබැයි ඔය මේ පාත්ම දැම්මොත් එහෙම අනේ අපේ අහිංසක වඩම ලස්සන ටික අපරාධ දෙයියෝ. දවසක එහෙනම් අපේ මැඩම් බලන්න කියලා බලන්න තව මොනවද වල මේකප් පිටරද ලස්සනට අඳවන්න පුළුවන් මොනවද පුළුවන් තව ඔය මල්ලේ මොනවද කියලා කරන්නේ නේද අපි ගන්න බලන්න මොනවද තියෙනවද හරි අනේ මොකද මාව නම් මේක කරනවා මගේ මේ කැටේ යවන්න මොනවා කළා මොකද්ද පීයක්ද මෙන්න ලිප්ස්ටික් ආව ලිප්ස්ටික් යන්නේ ඒක මොකද්ද ඔක්කොම ලිප්ස්ටික් බම්බෝ මට මේකප් එකක් දාන්න පරිස්සමෙන් අනේ අම්මේ මොකක්ද නේ දාන්න පොඩි එකක් කොහේ මේ ඉස්සරහ වැච්ච වෙන්නේ නැන්නේ මට මගේ අයිෆෝන් එක ගන්න බෑ මම කොල්ලෙක් දෙයියනේ
හරි හොඳයි පුතේ හොඳ ලස්සන ඉදිරිපත් හරියටම කිව්වේ. ඒක තමයි මගේ ආදරණීය සදාදරණීය පියාණන්ගේ නාමයෙන් කිව්වේ මම. ආදරණීය සදාදරණීය මිත්‍රයනි. වර්ණේ කියන්නාවේ ඔයගලන්ට හිතේ අදිනද? දන්නේ කියලා හොයාගන්න. රැට ඇවිල්ලා. ඔයගලන්ට සතුටින් ඉන්නේ කියලා මේ පුංචි අවදි සූරාන්ද ඔයගලන්ට කියනවා. අපේ පියාණන් පාසල් හදුවා. අපේ පාසල් වලට ළමයි හිටියේ නෑ. අද මම කොරම් වෙලා. සුනි. ළමයි ඉවරයි මම ඉන්නේ 4 වසරේ. මොකද පුතා ඉදිරිපත් කිරීම? මම මන්දාතේ නැටුමක් හරි නර්තනයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙන අපේ තස්ලිම් මාධ්‍යමේ විතවත් සර්වමදකින් දිනාරා පාස්පේනිය ඉදිරිපත් කිරීම කරන්න පුතේ. මගේ ළඟා කොට කාලා ගන්න පුළුවන්. හරි බාහිර ප්‍රශ්නයක් අහන්න. පුතේ මේක ගත්තත් මට මොනවද ලැබෙන්නේ? හරි ළමයා ගත්තා කියන දේශන නේ. ළඟා තියා. අයියෝ පාස්පේනියෝ. ඒකත් අරගෙන පරිස්සමෙන් මේ පැත්තට යන්න. අද උමේලි හත්ශ්‍රේණිය කියන්නේ බලන්න මොකද්ද කරන්නේ අසල ඉන්න පොඩ්ඩක් අපි මේකත් එක එන්ජොයි කරන්න. මම දන්නවා මට වඩා හරි එක දෙන්න අපි අසල. මම පැත්තකින් ඉඳන් හොඳට රස විඳිනවා. හොඳයි කියන්න බලන්න පුතේ. මම පිස්සියක් කියලා කියන්නේ පිස්සන් පොඩි දැන් ආහා කියාගෙන යන්න බලන්න ඉස්සරහ පොඩ්ඩක්. මම අයියා නෙමෙයි පුතේ සර්. ඔයා දන්නවා? එහෙමද? අනේ පුතේ මම මේකට හරි බයයි ආ කම්මිස්කාරී කරලා කතා කරගන්න. මේ ඉන්නේ අද ටීචර්. හොඳයි පුතේ. කොහොමද ඉන්නේ? යා හොඳින් නම් අපිත් හොඳින්. බෙහෙත් බිව්වද? යාට බෙහෙත් දුන්නේ නැද්ද නර්ස්ලා? මතක නැද්ද? හරි. අමතක වීමට හොඳ බෙහෙතක් තියෙනවා. ඔහොම යන්න අර වෛද්‍යතුමා ඉන්නවා අපේ. වෛද්‍යතුමාව හම්බෙලා බෙහෙත් අරගෙන අර පැත්තට යන්න. හරි. අනේ පුතේ හරි බෙහෙත් ගන්න පස්සේ මේක ඉදිරිපත් කිරීම කරන්න. මොකද්ද පුතාද ඉදිරිපත් කරන්නේ? Dancing Western T-shirt shop. එහෙනම් අපිට බටහිර නර්තනයක් අද දැක ගන්න පුළුවන්. අද අපිට ඉදිරිපත් කිරීම කරන්න බටහිර නර්තනයක්. මොකද පුතේ සිද්ධුව?
තව කටුත් එකතු කරනවද? ඔව් කටු. අය උදේට රුපියල් 100යි. මගේ හවස් කරන රුපියල් 10යි. අතන පොඩ්ඩක් බලන්න හරි බලන්න. මල්ලි කොහෙන්ද ආවේ? ඔයද දෙන හදපත් තියන්නේ නේද? කොළේ හැපැත්ත නේද ගෙදර? ඔව්. මා හිතනවා මට හිතුණා. අපි කොලේදි දැකලා තියෙනවද ඒකන්ද කොලේදි? ආයේ මම. ආරගෙන රුපියල් 100යි. පුරුදු හවස් කරන රුපියල් 10යි. ඒක පොල්කඩුත් කරනවා. හරි මගේ ගෙදරක් තියෙනවා පොල් කඩා ගන්න මට පොඩක් 9යි ටෙලිෆෝන් නම්බර් එකයි වයස කොහොමද කියලා යන්නකෝ අවුරුදු 13යි ඩියන් හරි ඩියන් මහත්තයා බොහොම ස්තුතියි එනම් අපි හම්බෙමුනේ අවතයි කඩලි කඩ දෙකයි තුනයි තරගයෙන් ජයග්‍රහණය කරේ ඇය. නුගගොඩ ශාඛාවේ 5 ශ්‍රේණියේ විහංග පුතා තමයි මේ බනිස් කෑමේ තරගයේ ප්‍රථම ස්ථානය. මේක මේ බලන්න. බබාලා මෙහෙ බලමු. සවෙන් ජයග්‍රහණය ලබාගෙන තියෙන හොඳ අත්පුරුෂන්නාදයක් මේ ශාඛාවේ ඒ පුතේ අයින්. පහ ශ්‍රේණිය හොඳයි පුතේ ඉදිරිපත් කරන්න. පුතේ හඬනවායි කියන්නේ නේද? කොක් හඬලා hina සීම. ඒක තමයි හොඳ හයියෙන් hina වෙන්න ඕනේ.
පොඩ්ඩක් තරහ ගන්නකො බොහොම ස්තුතියි පුතේ තරගෙට. මේක කරන් පුතේ ඔඩියන්ස් එකට කරන්නේ. ආ පුතේ මොකද වෙන්නේ? ඈ? හරි පුතේ. අපි අඬමු. क्या हुआ बीमार था वो? क्या हुआ? वो कैसा होने? क्या पीनेगा? कौन एक? काय मोटे? कितना दे? तीन में. अरे हमें बोले ना दिए ना. अयो बोले होया कर लो तुम बोले अरे मैं ये नहीं कौन टी देखो बोले क्या लगी बोले यार अरे ये मन ये मत ले तो ये अम्मा मगर बच्चे उन्हें और उन्हें आइसक्रीम में कब बने? मत देना खाना जो दे आवाम का क्या वो बात है मत क्यों? कभी तो मैं किया मगर तो कितने जल्दी काले हैं. अरे आई से मैं क्या वो बात है कितने क्यों? अरे बेटे कितना? मत मारो दिनों हम देखा मुझे बिहार आइसक्रीम खाने दिखा थी कोई जो यार ती बोला माँ. मगर बैठे के तरह भले पड़ता हाँ हाँ दैन दिए वाला पुते वाला है अरे पुते आइसक्रीम में देखा मैं आपको अरे ये देखा मैं अरे ये ना वाला नहीं ना तो ही ना बात मैडम इतना याद है जाने देना इन्हीं में स्कूल में पढ़े ए मुझे आप एक नहीं घुमा संवेदी दीपक किरीम अरे बाबा तकलीफ लगेगा नहीं दिए. और किया तो वाला ना उधर निकाल कर बस अरे हैप्पी. अरे बहुत सतरी मिस किया तो वाला ना को पत्ती को मार कर बस कर दे उधर अरे बाबू स्टूडियो देखो मगे सायो गेट अरे मैं सतरी हिना होता है नहीं एंडी हाँ एंडी बहुत तो नहीं अरे मगे अम्मा अयो බලන්නකො මගේ අම්මා ලොකලීප වෙලා අනේ මට හරිම දුකයි අයියෝ අතිනේ හොඳයි ඔන්න අවසාන තරංකාරය මන් දන්න මේ පැත්තෙන් ඉල්ලීමක් ආව මනමලි විසිතෝ කරා නම් හොඳයි කියලා අපි කර පිළිීමක් නෙවෙයි ඒ නිසා ඔබතුමිය තාමත් ඒ කවුරුණී අරමුණු පිළි අරගෙන කැමති නම් හිනා වෙන්නේ කැමති නම් කරන්න ඒක ඔබතුමිය කැමති
ළමයිනේ අඬන්නේ ටීචර් ගහලා හරි ටීචර් බැනලා හරි ටීචර් ඔරෝලා හරි ළමයි අඬනවා. අද ළමයිට පුළුවන් ටීචර් අඬන විදිය හෝ hina වෙන විදිය බලා ගන්න. අයියෝ ඇයි මට මෙහෙම කරේ දරුවනේ හැමදාම මමනේ ඕගොල්ලන්ට බැනලා හරි වැඩේ ගන්න. අයියෝ ඇයි මාව මෙහෙම රිද්දෙන්නේ. අයි චාතුර්යා මිසී අපිට සැලරිය හම්බුනේ ඇයි කැපුවේ. ඇයි මෙහෙම කරන්නේ. ආයි නම් කරන්නේ පාප වැඩි කරා වැඩිද. හොඳම සිනහව හෝ ඇඳීමේ තරගය ඒකට ශිෂ්‍යයෝ සහභාගී වුණා ගුරුවරු සහභාගී වුණා ඒ අතරින් මම හිතන්නේ ශිෂ්‍යයන්ගේ තිබ්බ තරගාවලියේ විනිශ්චය තෝරගත්තේ අපේ මට නම නම් මතක නැහැ අපිට දැක්ක ඔහුව කල්ලොත් විකඩනෝ තරගෙදිත් සදාදරණීය පියාණන්ගේ චරිතය කරපු ඔහුව ඔහුගේ ඇඳීම අපි තෝරගත්තා මේ තරගයේ ජයග්‍රාහකයා හැටියට ඔහු නමින් ජනිත හොඳම ඇඳීමට හිමි ජයග්‍රහණය හිමි කරගන්නවා. ඒ වගේම මීළඟට ගුරුවරුන්ගේ තරගය ගුරුවරුන් මෙතන තමන්ගේ නෑ කවුම් පෙට්ටියම දෙනවා මං හිතන්නේ. බොහොම මේ බලන්න. මේ බලන්න. මේ බලන්න. අපි පැවැත්වුවා ඉතාමත් කෙටි කාලයකදී. ඇත්තම කිව්වොත් මේ දරුවෝ පුහුණු වීම කරේ දවස් 2යි. හොඳයි. ඒකෙනුත් එක දවසක් අපේ දරුවෝ ක්‍රීඩා පැසිපන්දු ක්‍රීඩා ඉසව්වකට ඊයේ දවසේදී සහභාගී වෙලා ජයග්‍රහණය කරා. ඒ කරලත් හවස ඇවිල්ලා පුහුණු වීම කරා. ඉතින් හරිම සන්තෝෂයි. ගුරුවරුන්ගේ කැපවීම ඒ වගේම දෙමාපියන්ගේ ආදරය කැපවීම නේද එහෙම මිස්. එතකොට අපේ ගරු විදුහල්පතිනියගේ පිටිපස්සේ සිට අපට දෙන යෝධ බල යෝධ වීර ශක්තිය ඒ වගේම අපේ කළමනාකාර මණ්ඩලයේ කැපවීම මේ සියලු දේ එකතු වෙලා තමයි අද දවසේ ලස්සන අවුරුදු උත්සවයක් අපිට කරගන්න ලැබුණේ. ඉතින් බොහොමත්ම ස්තුතියි පිටිපස්සෙන් ඉන්න අපේ සියලුම ගුරුවරුන්ට බොහොමත්ම ස්තුතියි. ඔබ සියලු දෙනාම එකමුතු වෙලා මේකට සහයෝගය දීලා අද දවසේ අපි ලස්සනට නිමා කරන්න යන්නේ රෝටරි උදානය 2025. එහෙම නේද? එහෙම ඇත්ත වශයෙන්ම අද උදෑසන පටන් මෙතන රැඳිලා ඉඳලා අපේ දරුවෝ දෙමාපියෝ ගුරුවරුන් සියල්ලම විවිධ තරගවලට සහභාගී වුණා. Tamanගේ හැකියාවල් ප්‍රදර්ශනය කළා. අපිට වර්ෂාව පොඩ්ඩක්වත් බාධකයක් වුණේ නැහැ. තව ටිකක් වෙලා ගියොත් තමයි හොඳම නෑම බලාපොරොත්තු වෙන්න වෙන්නේ. අපි විශේෂ ස්තුතියක් කරනවා අපි අතර නැතත් අපේ ගරු ආරාධනය පිළිගෙන පැමිණි මහින්ද පෙරේරා කලාකරුවාණන්ට ඒ වගේම විශේෂයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයේ රෝහන් රොඩ්රිගෝ මැතිතුමා ආචාර්ය ග්‍රෝනික් රේණුකා රොඩ්රිගෝ මැතිණිය තාතුරියා රොඩ්රිගෝ මැතිණිය සහ සියලුම ආරාධිත අමුත්තන් මෙහි පැමිණ අප සමග රැඳී සිටිමින් සතුටක් ලැබපු එක පිළිබඳව මේ සියලු දේ පිටිපස්සේ පිටියේ අපේ ගරු විදුහල්පතිතුමිය චාතුර්ය මැඩම් මෙතන නැතත් කුළුණු සර් හැමෝම හොඳ සහයෝගයක් දුන්නා. ඒ වගේමයි දෙපැත්තෙම කාර්යාලවල ඉන්න අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඒ වගේම දෙමාපියන් විශේෂයෙන් ගුරු බවතුන් මේ සඳහා දායකත්වයක් ලබා දුන්නා. මහන්සි වුණා. දවස් 3ක් ඇතුළත මේ විදිහේ දර්ශනීය අවුරුදු උත්සවයක් රොටරි අවුරුදු උදානය පැවැත්වීම සම්බන්ධයෙන් අපි හැමෝටම සුබ පතනවා. වගේම අවසාන වශයෙන් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි ඔබට දකින්න ලැබෙනවා මේ අපේ
අලංකාර මේ විසිතුරුව නිමා කරගත්ත අපේ නේද? විසරසිරි. ඔව්. නන්දන ගුරු පියාණන් අපේ චිත්‍ර ගුරුතුමා හැමෝම අත්පොළ සන්නාදයක් දෙන්න එතුමා හැමදාම හැම වැඩසටහනකම පිටිපස්සේ ඉඳගෙන අපිට ලස්සනට අපේ දේ ලස්සනට කරගෙන යන්න මේ විසිතුරු දේවල් අපිට සැකසලා දෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මිනිහාන පොලිස් මුලස්ථානයේ මේ ක්‍රීඩාංගණය ලබා දුන්නේ සියලුම නිලධාරීන්ට බොහොමත්ම ස්තුතියි. නේද මිස්? නම් කියූ නොකියූ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. රොටරි ජාත්‍යන්තර පාසල හැමදාම කෙටි කාලයකින් ලස්සන දෙයක් ඉදිරිපත් කිරීමට දක්ෂ දරුවෝ ටිකක් ගුරුවරු ටිකක් කාර්ය මණ්ඩලයක් තමයි ඇත්තටම ගරු විදුහල්පතිතුමනි ඔබට ඉන්නේ. ඔබ හරි වාසනාවන්තයි. හැමදාම අපි ඔයගලන් හැමෝටම ආරාධනා කරනවා මේ සියලුම කටයුතු වලදී සහයෝගය දීලා අපේ පාසල දිනෙන් දින ඉහළටම අරගෙන යන්න සහයෝගය දෙන්න කියලා. ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි ඒ වගේ